හෙලෝ යාළුවනේ අදත් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයගොල්ලෝ channel එකට අලුත් නම් අපිවත් subscribe කරලා එකතු වෙන්න. දිගටම මේ වගේ videos බලා ගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. අද අපි කතා කරන්නේ tire cords ගැන. මේ tire එකක් කියන්නේ වාහනයකට අත්‍යවශ්‍යම දෙයක් සහ වැඩි අවධානයක් යොමු කරන්න ඕන කොටසක්. tire එක පැතිකඩ ගත්තාම විවිධ අංක සහ අකුරු සඳහන් වෙනවා. ඒවට තමයි අපි මේ tire cords කියලා කියන්නේ. මුලින්ම අපි කතා කරමු tire width එක ගැන. නැත්නම් tire එකේ පළල ගැන. උදාහරණයක් විදිහට මේ tire එකේ පළල වෙන්නේ මිලිමීටර 205යි. ඊට පස්සේ මේ 55 කියන එකෙන් අදහස් වෙන්නේ tire profile එක. එහෙම නැත්නම් aspect ratio එක. ඒ කියන්නේ rim එකේ සිට tire එක බිම ගෑවෙන කට්ට දක්වා ඇති උස. ඊළඟට මේ R කියන්නේ tire එක නිපත වීමේ ක්‍රමය. radial කියන එක තමයි R කියන එකේ අදහස. එතකොට B කියලා සඳහන් වෙනවා නම් base belt එකත් D කියලා සඳහන් වෙනවා නම් diagonal එකත් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ 16 කියන අංකයෙන් සඳහන් වෙන්නේ tire එකේ diameter එක. එහෙම නැත්නම් tire එකේ විස්කම්භය. මේ V කියන අකුරෙන් සඳහන් වෙන්නේ පැයට කිලෝමීටර 240ක් කියන එක. ඊට අමතරව සඳහන් වෙන්න පුළුවන් නගයන් අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේ 91 කියන එකෙන් කියවෙන්නේ උපරිම බර දරාගෙන යන්න පුළුවන් උපරිම වේගය. ඊළඟට අපිට දකින්න පුළුවන් වෙන්නේ tire එකේ dot code එක. මේ අවසාන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ tire එකේ නිෂ්පාදිත වර්ෂය. මේ ඉස්සරහා තියෙන ඉලක්කම් දෙකෙන් කියවෙන්නේ ඒ වර්ෂයේ කීවෙනි සතියේද කියලා. අපිට මේ tire එක 2021 26 වෙනි සතියේ නිෂ්පාදිත කරපු tire එකක් විදිහට ගන්න පුළුවන්. ඕනම tire එකක් අවුරුදු 4යි පාවිච්චි කරන්න පුළුවන්. ඊට වැඩිය පාවිච්චි කරොත් මේක ලොකු අවදානම්කාරී දෙයක් වෙනවා. ඉතින් මේ දේවල් තමයි ඕගොල්ලෝ tire එකක් මිලදී ගද්දී වුණත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේකට like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අපි තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.